Very nice driving, mate. You did a quite great job. Here's your license and here's your elbow. Congrats. Pass නෙවෙයි තොප්පෙල්. මොකටද මේ elbow එක කරන්නේ? elbow එක කලකට ගහගෙන තෝකේ පුක් නන්න පුගේ. අම්මට කපපන් දකුණට කපපන් තෝ කොහෙ බලන්න යන්නේ? ටෑලෙන් තෝකේ රෙද්දාස යත හැක්. මොන හත්තලාම කරනද මන්දලා කච්චක දීප කකුල කනින් ඕකෙන්. අම්මට මීට දෙනවා ක්ලච් එක හිමීට දෙනවා මෙහෙක් කොල්ල දුන්නාම වාහනේ පනිනවා. පස්සේ ඉන්න හොන්තුයි අනිත් වාහලට ටික අහ ගන්නවා හරියට. එකපාරක් කියන්නේ. පස් එක, සෙකන්ඩ් එක, මැදට කඩලා උඩට කරලා තර්ඩ් එක, ෆෝර්ත් එක, ෆිෆ්ත් එක. බෑ වාහනේ බෑ තොට ඩ්‍රයිව් කරන්න බෑ. ඉතින් අම්මට නිදි පැති පාන මුගේ බ්‍රේක් එක අපි ගහන්න. තොට පේන්නද කලලයිට රතු ගැසෝ අපි මරන්න හදන. ට්‍රේනින් ගිහලා හරියට අල්ලගෙන ඉස්සලා අද්දකෙන් ඊට පස්සේ රිවර්ස් එක ගහපන්. ගහනවා රිවර්ස් එක ගහනවා. වමට කපනවා. දැන් දකුණට කපපන් දැන්. ඉබලෝ හෝන් ගහන්න නැහැ හැමතිස්සම. අවශ්‍ය වෙලාවට විතර හෝන් එක ගහපන්. සිග්නල් එක දාපන්. හරවන්නම සිග්නල් එක දාපන්. මොන්න මකුල කරනද මන් දන්නේ හැමෝ. අත්ති ලව්වේ වාහේ ඩබල් එක කපන්න නැහැ. නවත්තපන් පොලිසිය කතා කරලා නවත්තපන්. වද මරනවා. ගෑනුත් මොන ලබ්බ කරලා ලයිසන් ගන්න හදනවද මන් දන්නේ. තාමුසල පදින්න බෑ ඕයි. පුරුදු වෙලා එනවා. අපේ ලේ පුච්චන්න නැතුව. තොට තෝන්තුද ගෑණියේ මේ වයිපරේ වම් පැත්තේ මේ දකුණු පැත්තේ සිග්නල්. වමේ තියෙන ක්ලච් එක මැද තියෙන බ්‍රේක් එක අර රේස් එක ඇස්ලේටරේ. අන්න බූරුවද මන් දන්නේ මක්කයි බලන් ඉන්නේ. වාහන නැත්නම් සිග්නල් එක දාලා වාහන එල්ලට ගන්න පාරට. අර පිටිපස්සේ උන් ඇවිල්ලා වින්ඩ් ස්ක්‍රීන් එකේ වදී ඔය ක්ලච් එක දීමට.